මේ රටේ සියලුම ජීවත් වෙන මනුෂ්‍යයන්ට ප්‍රබල ආත්ම ශක්තියක් තියෙනවා. ආත්ම ශක්තිය ගොඩනගා ගන්න ඕන. අපේ රටේ ජනතාව හරි කලබලයි. පටු කල්පනා වලට මැදි වෙනවා. අවුරුදු 20ක් වුණාට පස්සේ පුතේ අපට පුළුවන් තරම් ඔබට කිරි දුන්නා, ඔබට බේත් දුන්නා, ඔබට ඉගැන්නුවා, ඔබට අඳින්න දුන්නා, ඔබ රැක බලා ගත්තා, ඔබට හොඳ නරක කියලා දුන්නා. දැන් උඹේ වයස පුතේ 21 පැනලා. ඒ නිසා පුතේ උඹ එක වේලක් දවල්ට උඹ හම්බ කරන් කාපන්. ඕම ක්‍රියාමාර්ගයක් නොගත්තොත් මේ රට තව අවුරුදු 10කදී දක්ෂ ශ්‍රමයක් තියෙන රටක් බවට පත් වෙයි. ලෝක ජනතාව කියාවේ ශ්‍රමයෙන් උපරිම ප්‍රයෝජන නොගන්න රටක් කියලා. අපි කොහොමද දියුණු වෙන්නේ? ඒකනේ අවශ්‍ය. දැන් තමුන්නාන්සලා ලබාගත් මුදලෙන් තමුන්නාන්සලා කොහොමද දියුණු වෙන්නේ? මේ කර්මාන්ත වල යෙදිච්ච නෝනාවරු මහත්තුරු තමයි මෙතනින්. නමුත් දැන් මම මේ සියලු දෙනා හම්බෙලා විනාඩිය ඇහුවොත් ඒ නෝනා මහත්තුරු කියන්නේ පාඩුයිනේ. අනේ වැඩක් නැහැ කල්ලා. අපි මේකෙන් ගැලවෙන්නේ කොහොමද? අපි අපේ මේ ගත්ත ණයෙන් අපි ඉහළට එන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි දියුණු වෙන්නේ කොහොමද? එතකොට තමුන්නාන්සලාට මම කියන්න ඕන තමුන්නාන්සලාගේ ඒ කර්මාන්ත ගැන ඒ දුර්වල තැන් මම හරියට හඳුනාගෙන නැහැ. මොකද තමුන්නාන්සලත් එක්ක මම කතා කරලා නැති නිසා. නමුත් මම දන්නවා යම් කර්මාන්තය පවත්වාගෙන යනකොට පොදු වූ හානිදායක පැති වලින් තමුන්නාන්සලා ගලව ගන්න. දැන් අපි මේ සමුද්දී බැංකුවලින් මේ ණය අරන් තියෙන්නේ. එතකොට තමුන්නාන්සලා මොන හරි දෙයක් ඉදිරිපත් කළානේ මේ ණය දෙන්නේ නැත්තේ. නිකන් පාර යන මිනිහෙකුට කතා කරලා කියන්නේ නැහනේ. එනෝයි. තමස සල්ලි ටිකක් දෙන්න. මෙන්න මේ පොරනෝ කියලා එහෙම කියන්නේ නැහනේ. තමුන්නාන්සලා අපි කියමු පටන් ගත්තේ දැන් අවුරුදු 3ක්. එහෙම නැත්නම් අවුරුදු 2ක්. එහෙම නැත්නම් අවුරුද්දක්. අනේ තාම ප්‍රගතියක් නැහනේ. ගත්ත ණය ටිකේ පොලියයි වාර්කේවත් ගෙවා ගන්න අමාරුයිනේ. ඕක තමයි දැන් තමුන්නාන්සලා කතා කරන්නේ. වෙන්න පුළුවන්. මාත් පිළිගන්නවා. එතකොට තමුන්නාන්සලා හොයලා බැලුවද ඇයි මේම වෙන්නේ කියලා? දැන් අපි කියමු කුකුලන්, කිරි, එළුවන්, හරක්, එහෙම නැත්නම් මිරිදිය මසුන්, එහෙම නැත්නම් රට්ටකජුරි රස කැවිලි, සබන්, එහෙම නැත්නම් සිල්ලර කඩයක්, කෑම බීම ආදී දැන් නිෂ්පාදනය කරලා අලෙවි කරන්න ණය දීලානේ තියෙන්නේ. නමුත් තමුන්නාන්සලා පාවෙවි ඉන්නවා. කිසිම ප්‍රගතියක් නැහැ. ලැජ්ජාවට ගෙවන ණය ගත්තනේ. ඒක ලැජ්ජයිනේ ණය නෙගොයි හිටියොත්. දියුණුවක් මොකුත් නැහැ. ඇයි මේ? කොහෙද හිර වෙලා තියෙන්නේ? කවුද ඔබතුමාලාට එහෙම හිර වෙච්ච එකට ඔපිනියන් දුන්නේ? තමුන්නාන්සලා හොයලා තියනවාද කොයිබද හිර වෙලා තියෙන්නේ කියලා? නැහනේ. තමුන්නාන්සලා කෙලිම කියන වචනේ මං කියන්නේ. අනේ බඩු අලෙවි වෙන්නේ නැහනේ. නිෂ්පාදනය කරන්න නම් ඕන තරම් පුළුවන්. අලෙවි වෙන්නේ නැහනේ. ඔන්න ඔතන තමුන්නාන්සලා. අර 1971 මං හිටියේ තැන. මේ මුළු ලෝකෙම දැනට තියෙන ප්‍රශ්නය නිෂ්පාදනය කරන්න පුළුවන්, අලෙවි කරගන්න තමයි බැරි. පිරිමැස්ම සඳහා අතිශයින් වැදගත් වන සාධනීය ලක්ෂණය වන්නේ සැලසුම් කරණයයි. නිතරම ඔබේ වියදම් සැලසුම් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. අනවශ්‍ය වියදම් කපා හැරීම, අවශ්‍ය තැනදී අවශ්‍ය වියදම නොපිරිහෙලා කිරීම මගින් ඔබට බොහෝ දේ පිරිමසා ගන්නට හැකිවනු ඇත. විරැකියාව කියා යමක් නැත. ඇත්තේ නොහැකියාව පමණි. දේශබන්දු වෛද්‍ය
වික්ටර් හෙට්ටිගොඩ. අභියෝග භාර ගැනීම. ජීවිත සාර්ථක මිනිසුන් නිරන්තරයෙන් අභියෝග භාරගනී. එය ජීවිතය පිළිබඳ අපූර්ව පරීක්ෂණයකි. ජීවිතය ජීවත් කරන්නේ අභියෝග ජය ගැනීමෙනි. එසේම තමන් පරාජයට පත්වන සෑම මොහොතකම අමිල අත්දැකීමක් ජීවිතයට එක් වූ බැව් පසක් කරගත යුතුයි. එබැවින් ජීවිත පන්නරය ලබන ඔබ නිරන්තරයෙන් අභියෝග භාර ගැනීම ඉතාම වැදගත් බැව් පසක් කරගත යුතු වේ.